අඬ කන්නේ. ආසයි බයයි. තමයි අපේ චූටි කිචන් එක. Guys, ඔන්න අද තමයි අපි කොරියන් රාමෙන් first time try කරන්න හදන්නේ. අපි අද කොරියන් රාමෙන් ජාති 3ක් හදනවා. සීෆුඩ් එක hot chicken එක සහ cheese chicken hot. දෙනගේ එක්කෙනෙක්වත් ඇත්තටම කාලා තිබ්බේ නැහැ. ඔන්න මේ මුලින්ම චීස් එක. සම්යම් නේද? සම්යම්. මේ චීස් එක Korean ramen. හදන්න අපි පටන් ගත්තේ බලමු කොහොමද වැඩේ කියලා. යන්නේ කියලා. දෙන්නම දන්නේ නැහැ මේ රස කොහොමද සැරයිද මොකද දන්නේ කාලා තිබ්බේ නැති නිසා කලින්. කන්න පුළුවන් වෙයිද දන්නේ. මේ පැකට්ස් දෙකක් තියෙනවා. ඒවා දාලා හදන්න තියෙන්නේ. ඒක ලොකුනේ. මෙහෙම තමයි චෙෆ් ෂමුවද කොරියන් රාමෙන් හදන්නේ. නූඩල්ස් ටික ඔක්කොම දාගන්නවා. ඒක හැලක්වත් යනද පොඩ කියන්න. ටිකක් දාලා දැන් පොඩ්ඩක් අපි හැන්දකින් කලවම් කරමු. Add noodles into the boiling water and cook for 5 minutes. විනාඩි 5ක් වතුර එකේ දාලා boil කරගෙන ඊට පස්සේ වතුර ටික පෙරලා අරගෙන පොඩ්ඩක් ඉතුරු කරලා වතුර පොඩ්ඩක් තියලා ඒකට දාන්න කියලා තියෙනවා liquid soup එක. මේ තියෙන්නේ soup එක. මේක සුප් එකක්ද? soup එක. කොහොමද? Liquid soup and fry for 30 seconds. ඊට පස්සේ තමයි powder දාන්න. powder දාන්නේ අන්තිමට. මේ සෝස් එක කරේනේ. වැඩේ කියන්නේ කොරියන් hot chicken කන්න යන්නේ ස්පයිසි පොඩ්ඩක්වත් කන්නේ නැති එක්කෙනෙක් එක්ක. බලමුකෝ අද අඬ කන විදිය. ස්පයිසි. දැන් මේක දාමු. ඕක දාලා පොඩි වෙලාවක් මේ තියන්න කියලා දෙන්නේ. ඔව්. අයි කොහොමද බේස් ගන්නෑ. ඔයාලා කාලා තියෙන අය ඇති. දැන් මේක බලද්දී ඔයගොල්ලෝ කාලා තියෙන අය දන්නවා. අපි මුකුත් දාගන්න බැරුව ඉන්නේ. සර පාටක් තියෙන්නේ හැබැයි මම ආසාවෙන් හිටියේ මේක මට හරියයි කියලා. දැන් මට මේක රතු වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පළවෙනි නූඩල්ස් එක හදලා ඉවර වුණේ. ඔන්න මේක සීෆුඩ් එක. ඔන්න දැන් දෙවෙනි එක හදන්න යන්නේ. කොහොමද? මේක සීෆුඩ් පාටි. සීෆුඩ් පාටි. පාටි එමේ දුවන්නේ නේද? දෝ දෙන්නත් එක රැයට කාලා දුවන්න තියෙන්නේ. මේක ගාලිස් අපි දැන් කලින් එකේ දැම්මේ මේ ටිකක් වෙලා ඉදුණාට පස්සේ මුලින්ම සෝස් එක දාලා ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ තමයි අනිත් අර කුඩු එක වගේ එක දැම්මේ. හැබැයි සීෆුඩ් එකේ තියෙන්නේ දෙකම එක සැරේ දාන්න. දැන් සීෆුඩ් නූඩල්ස් එක අපි දැන් දාලා තියෙන්නේ. තාම ඒක ඉදීගෙන පොඩ යන ගමන් මේ දෙකම එක සැරේ දාන්න තියෙන්නේ. මේකේ තියෙන්නේ මේ නිකන් කැලි කැලි වගේ අහු වෙනවා අපිට. මේක නිකන් පවුඩර් එකක් වගේ පවුඩර් කියලා ගහලා තියෙනවා. බලමු. දාදි පෙන්නන්න අපලට. දැන් අපි එකතු කරන්නේ පවුඩර් එක.
මහාට අනික මේ බිස්කුට් ගන්නවා වගේ ඒ ඔක්කොම දාන්නද අරකට හෙටියෙ ඕන නෑ. මේ ඒකේ දාන්නේ මාමයි සෝදා. ඉස්සරවල කෙනා හරි තිබේ සීෆුඩ් නේ ඉස්සරවල හොඳට වෙනවයි ස්මෙල් එක good ටේස්ට් එක තමයි හිතා ගන්න බැරි හැබැයි රස ඇතිනේ. සීෆුඩ් එක රෙඩි දැන් නම් දෙයක් ඉවරයි රස බලනකම් ඉවසිල්ලක් නෑ. බඩගින්න. හරි කියනවානේ ආසයි බයයි ඔන්න දැන් රාමෙන් නූඩල්ස් දෙකක්ම හදලා ඉවරයි. තව එකක් තියෙනවා අපිට හදාගන්න. බලමු ඒක. ඒකේ තියෙන අර මේ සෝස්. සෝස් එකේ තියෙන අර කෑලි වගේ කුඩු එක. ඕනට කන්න පුළුවන් වෙයිද දන්නේ. මම ළඟින්ම හරි දෙන්නේ. මොකද වෙන්නේ කියලා. මේ මේක ඇතුලේ අර මේ තලයට වගේ තියෙනවා. කොහමද? තලයට වගේ ඇටයි මේ චූටි චූටි මොනවද කෑලි වගේ. තලයට වෙන්නේ නේ. ඔව් තව. අම්මා මේක නම් සැර සුවඳ එන්නේ. අද ගයි ශනු අඬනවා. අඬ කන්නේ අඬ කන්නේ. ඔන්න රාමෙන් නූඩල්ස් තුනම හදලා ඉවරයි. මේවා කාලා අපිට මොකද වෙන්නේ කියලා ඊළඟ බ්ලොග් එකෙන් බලන්න රෙඩි වෙලා ඉන්න. කරන්නේ. එහෙමනම් ඔච්චකගේ කොහොමද මේක පාන්නේ කරන්ට් එක වගේ නේද කියන්නේ.